ලෝකයේ දෙවන බලවත්ම හමුදාව Tamanට වඩා ඉතා කුඩා රට දින 3 කීයටත් කරගන්න කියලා හිතාගෙන ආක්‍රමණය කරනවා. හැබැයි අද වෙනකොට ඒ යුද්ධයට දින කීයක් ගත වෙලාද? හරියටම දින 1454ක්. වසර 4කට ආසන්න කාලයක් තිස්සේ ඇදෙන මේ යුද්ධය නිසා අද වෙනකොට මුළු ලෝකයේම යුද්ධපක්‍ර වෙනස් වෙලා ඉවරයි. මිලියන ගණනක් වන්නා සුපිරි ටැංකි රුපියල් ලක්ෂ 2ක පුංචි ඩ්‍රෝන් එකකින් කුඩුපට්ටම් කරන්න පුළුවන් කියලා කවුද හිතුවේ? අද අපි බලමු 2021 ඉඳන් අද වෙනකන් යුක්‍රේන හානිය මොකද්ද? රුසියාවට අවාසි මොකද්ද? සහ මේ මොහොතේ ජිනීවා වල සිද්ධ වෙන රහසිගත සාකච්ඡා මොනවද කියලා. 2022 පෙබරවාරි 24 වෙනිදා රුසියාව කියව් අගනුවර ඉලක්ක කරගෙන මේ ආක්‍රමණය පටන් ගන්නේ ලෝකයම බීතියට පත් කරමින්. හැබැයි යුක්‍රේනිය ලෙසින් යටත් උනේ නැහැ. අද වෙනකොට යුක්‍රේනියට මොනවද හිමි වෙලා තියෙන්නේ? ඔවුන්ගේ රටෙන් 20% දැන් රුසියාව යටටේ. නගර පිටින් පොළොවට සමතලා වෙලා. යුක්‍රේනට විදුලි තැන්කි 1000කට ආසන්න ප්‍රමාණයක් සහ ගුවන් යානක් 100කට ආසන්න ප්‍රමාණයක් විනාශ වෙලා. හැබැයි රුසියාවටත් මේක ලේසිුනේ නැහැ. ලෝකයේ වැඩිම විදුලි තැන්කි තිබුණු රුසියාවට තමන්ගේ තැන්කි 3000කට වඩා හිමි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. රුසියාවේ අභිමානී වූ මොක්ස්වා කියන දැවැන්ති යුද නෞකාව මුහුදු පටලේ ගිල්වන්න යුක්‍රේනය සමත් වුණා. මෙන්න මේකයි වැදගත්ම දේ. මේ යුද්ධය ඉතිහාසගත වෙන්නේ පළමු ඩ්‍රෝන යුද්ධය විදිහට. යුක්‍රේනය මුලින්ම තුර්කියේ ඩ්‍රෝන පාවිච්චි කරලා රුසියාවට දැවැන්ත පහරක් ගැහුවා. අද වෙනකොට ඉදිරියෙන් පාලනය කරන්නේ මිනිස්සු නෙමෙයි ඩ්‍රෝන යානා. FPV ඩ්‍රෝන, මරාගෙන මැරෙන ෂාහෙඩ් ඩ්‍රෝන් සහ මුහුදේ පීනලා ගින්න උපපුරවන මුහුදු ඩ්‍රෝන මේ යුද්ධය අලුත්ම අවිවෙලා. ඒ විතරක් නෙමෙයි ඊලොන් මස්ක් ස්ටාලින් අන්තර්ජාලය සහ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා සතුරා ඉන්න තැන මීටරයටම හොයාගන්නට තාක්ෂණය දිනු වෙලා තියෙනවා. අද අපි ඉන්නේ 2026 පෙබරවාරි මාසයේ. යුද්ධයට අවුරුදු 4ක් පිරෙන්න තව දින කිහිපයයි තියෙන්නේ. මුළු ලෝකෙම බලාගෙන ඉන්න විශේෂ සිදුවීමක් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිද්ධ වෙනවා. රුසියාව, යුක්‍රේනය සහ ඇමරිකාව මුහුණට මුහුණ හමු වෙලා මේ විනාශ නතර කරන්න සාකච්ඡා පවත්වනවා. වසර 4ක ලේව ගෙරීමකින් පස්සේ අද සහ හෙට දින දෙක ලෝක ඉතිහාසයේ තීරණාත්මක දින දෙකක් වේවිද? යුද්ධය අවසන් වෙයිද? නැත්නම් තවත් දරුණු වෙයිද? ඔබ හිතන්නේ මොකද්ද? රුසියාව සහ යුක්‍රේනය මේ සාකච්ඡා වලින් එකගතාවයකට එයිද? නැත්නම් මේ විනාශය තවත් අවුරුදු ගාණක් ඇදෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක් ආයුබෝවන්.